වෙනද වගේම හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම අද හදන්න යන්නේ මැග්නෝලියා මල. මැග්නෝලියා මලේ සෙන්ටර් එක හදාගන්නේ කොහොමද කියලා මුලින්ම බලන්න ඕනේ. ඒකේ සෙන්ටර් එක තියෙන ටිකක් එම දිගටි හැඩයට මේ විදිහට ගන්න ඕනේ. මොස් ග්‍රීන් එක දාපු පේස්ට් එකෙන් ස්ක්‍රීන් එක දාපු පේස්ට් එකෙන් අරගෙන එහෙම කොටසක් අරගෙන හොඳටම මේක අතේ හිටින් මේ විදිහට කඩ තුල හිටින් නැති වෙන්න හදාගෙන මෙහෙම දිගට හැදෙට ටිකක් දිගට හදා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට හදා ගන්න ඕනේ. ඒක අපි ගේජ් එක ටිකක් ඝනකම කම්බියක් අරගෙන මම අරන් තියෙන ගේජ් 18 අරගෙන මේක හොඳට රත් කරන්න ඕනේ. රත් කරන්නේ අපි මේක එඩිබල් ග්ලූ එක දාන්න නැතුව මේක ඇතුළට ඉන්සර්ට් කරගත්තාම මේක හොඳට ඇලවිලා හිටින්න මෙහෙම රත් කරගෙන අපි මේක ඇතුළට යවන්න ඕනේ. මේක හොඳට රත් වෙලා මේක ඇතුළට යනකොට ඒක චූටි චිටි ගාන සද්දයකුත් එනවා. එතකොට අපිට මේක හොඳට ඇලවිලා කියලා හිතා ගන්න පුළුවන්. ටිකක් රස්නේ කළා ඔය කරන්න ඕනේ. මෙන්න මෙහෙම මේක හොඳට මේ කම්බියට සෙට් කරගන්න ඕනේ. මෙහෙම හදාගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ වගේ චූටි තුඩ තියෙන කතුරක් අරගෙන මේ කොටසේ මේ වගේ ප්‍රමාණයක් ඉඩ තියලා එතන ඉඳලා අපි උඩින් මෙන්න මෙහෙම තියලා කපා ගන්න ඕනේ. ඔන්න මේ විදිහට මේ වටම මෙහෙම කපා ගන්න ඕනේ. කපන ගමන් මේ කතුරෙන් මේක මෙහෙම එළියට වෙන්න. ඔහම එළියට එන්න කපා ගන්න. මෙන්න මෙහෙම කපා ගන්න ඕනේ. ඊළඟ ලයින් එක අපි කපන්නේ මේ දෙකක් අතරමැදට. මෙන්න මේ වගේ. එහෙම මෙතෙන් මෙනකන් චූටි රේණු වගේ හිටින්න මේක කපා ගන්න ඕනේ. මේ කොටස ඉතුරු කරන්න කිව්වේ මේකට වෙන කලර් එකකින් රේණු දාන්න ඕනි නිසා. එහෙම කපා ගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ නම ඒක මේ චූටි රේණු මෙන්න මෙහෙම පහතට පොඩ්ඩක් නැමෙන විදිහට හදා ගන්න අතින් මේක හොඳට වේලුණාට පස්සේ තමයි අපි මේකට ඉතුරු රේණු ටික එකතු කරන්නේ. අපි කලින් මෙහෙම හදලා හොඳට වේලගත්ත මේ සෙන්ටර් එක මැග්නෝලියා මලේ සෙන්ටර් එක මේකට අපි දැන් චූටි රේණු දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට. මෙන්න මේ වගේ චූටි රේණු දාගන්න ඕනේ. ඒක දාගන්නේ කොහොමද කියලා බලමු. මේ වගේ පින්ක් කලර් එකෙන් පොඩි පේස්ට් ටිකක් අරගෙන
විදිහට හදා ගන්න ඕනේ. මේ විදිහට හදලා ඒ හදාගත්ත රේණුව මැදින් මෙන්න මේ ටූල් එකෙන් මෙන්න මේ විදිහට පොඩි ඉරක් හිටින්න හදා ගන්න ඕන. තවත් එකක් කරන්න. චූටි කොටසක් අරගෙන මෙහෙම අතේ රෝල් කරලා මේක මැදින් මෙහෙම තියලා මෙන්න මේ විදිහට හදා ගන්න ඕනේ. මෙහෙම අපිට ඕන වෙනවා කොටස් 20ක් විතර මේ වගේ කොටස් 20ක් විතර ඕන වෙනවා මේකට අලව ගන්න. ඊට පස්සේ අපි පින්සලෙන් මෙන්න මේ කොටසේ වතුර ටිකක් ගාලා මේ හදාගත්ත රේණුව මෙන්න මේ විදිහට තියලා අලව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තියලා අලව ගන්න ඕනේ. මේ විදිහට අලව ගන්න ඕනේ. මේ නිත්‍රේණු ටිකක් එක ලයින් එකක් ඉවර වෙනකම් අලවලා මෙන්න මේ විදිහට හොඳට මේක මේ සෙන්ටර් එකට සෙට් වෙන විදිහට යටින් හදා ගන්න ඕනේ. මේ විදිහට හිටින්න. ඒ විදිහට එක ලයින් එකක්ම අලව ගත්තට පස්සේ අපි ටිකක් ඩාර්ක් පින්ක් එකකින් පින්ක් එකක් අරගෙන මෙන්න මේ වගේ මෙහෙම හොඳට බේලෙන්න තියලා මෙහෙම ඇඳ ගන්න ඕනේ මේ ලයින් දෙක. මෙන්න මේ විදිහට ඇඳ ගන්න ඕනේ මේකේ තියෙන විදිහටම. මෙන්න වගේ හිටින්න පාට කර ගන්න ඕනේ. ලස්ට් එකෙන් පාට කරන්න පුළුවන්. මේ වගේ කලර් කරගන්න ඕනේ. ඒ ලයින් එක අලවලා මෙහෙම පාටක් කරගෙන ඊට පස්සේ තවත් ලයින් එකක් ඒ විදිහට මෙහෙම වෙන්න අලව ගන්න ඕනේ. සම්පූර්ණ රවුමටම. ඊට පස්සේ අපි පින්ක් කලර් එක දාලා පේස්ට් එක හදා ගන්න ඕනේ පෙටල්ස් වලට. පෙටල්ස් වලට ගන්නේ රෝස් කටර් සෙට් එකේ
රෝස් කටර් සෙට් එකේ ලොකුම එක. මේන් එක මලකට ඕනේ මුලට මැදට පෙති 4යි වටට පෙති 5යි. මේකෙන් කපා ගන්න ඕනේ. මම මේ පේස්ට් එකට පින්ක් කලර් එකකින් බිංදු 5ක් විතර දාලා මේ පින්ක් එකකින් බිංදු 5ක් විතර දාලා මේ පින්ක් කලර් එක හදාගත්තා. දැන් අපි මේකෙන් තමයි මැග්නෝලියා මලේ පෙටල්ස් ටික හදාගන්න යන්නේ. අපි දැන් බලමු කොහොමද පෙටල්ස් ටික හදන්නේ කියලා. මේ තියෙන්නේ ගේජ් 26 කම්බිය වයිට් වයර් එක. මේක අපි 3ට සමාන කොටස් 3කට කපා ගන්නවා. අපිට පෙති 9ක් ඕනේ. ඒකට මේක සමාන කොටස් 3කට කපා ගන්න ඕනේ. මේ විදිහට කම්බි 9ක් අරගෙන අපි මේ පේස්ට් එකෙන් පොඩි කොටසක් මෙහෙම ගන්න ඕනේ. කොන්ෆ්ලා ටිකක් දාලා මේ අපි ගත්ත කොටස මෙන්න මෙහෙම ඉන්සර්ට් කරන්න ඕනේ මේක ඇතුළට. ඉන්සර්ට් කරලා මුලින්ම මෙහෙම ඇඟිලි වලින් අපි මේක මෙහෙම හදා ගන්න ඕනේ. මේ කම්බිය මෙතන ඉතුරු වෙන්න මෙහෙම හදාගන්න. කම්බිය පේන්නේ නැති වෙන්න තමයි අපි මෙහෙම කරගන්නේ. එකලා මේ ටූල් එක අරගෙන රෝලින් පින් එක අරගෙන එහෙම දෙපැත්තට කම්බිය මැද තියලා එහෙම දෙපැත්තට මේ විදිහට හොඳට තුනී කරගන්න ඕනේ. මේ විදිහට හොඳට තුනී කරලා රෝස් පෙටල් කටර් එක අරගෙන මේ කම්බිය තියෙන එජ් එකටම මේකේ මේ එජ් එක තියලා මේ විදිහට තියලා කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට කපලා මේ වැඩි කොටස අයින් කරගෙන අපි මේක මේ පෙටල් එකේ හැඩයට අපි මේක හොස්පිටල් එකේ ඉන්නේ පෙටල් කටර් එකේ ඉන්නේ කැපුවේ. ඒ නිසා මේ මැග්නෝලියා
මලේ පෙට්ටල් එකේ හැඩයට මේක හදා ගන්න ඕනේ. දැන් මේක පොඩ්ඩක් අපි ටූල් කරගන්න ඕනේ. තව ටිකක් දික් වෙන්න ටූල් කරලා ඉස්සරහා චුට්ටක් උල් ෂේප් එක උල් හැඩයක් තියෙන්න ඕනේ. පහලින් මේ විදිහට හදාගන්න. අපිට පේනවා දැන් මේ පෙට්ටල් එක මේ විදිහට හදාගෙන ආයිත් අපි මේකේ ෂේප් එක හදා ගන්න ඕනේ. මේ පැත්තෙන් තද කරලා ගන්න. මෙහෙම තියලා හදලා අරගෙන මේ විදිහට හදලා ගන්න. මේ විදිහට හදලා අරගෙන අපි මේ හැඩය තව ගන්න ඕනේ නිසා බෝල් ටූල් එක අරගෙන මේ බෝල් ටූල් එක අරගෙන මේකේ මේ ඉස්සරහා හැඩේ හදා ගන්න ඕනේ. ඒක චූටි උල් හැඩයක් තියෙනවා. ඒක අපි මෙහෙම හදා ගන්න ඕනේ. මේවටම වෙනම කටර්ස් තියෙනවා. අපි මේ හදන්නේ රෝස් පෙටල් කටර් එකෙන් නිසා තමයි මෙහෙම හදන්න වෙන්නේ. මෙහෙම ටූල් කරලා මේක දාගන්න ඕනේ. මේ ට්‍රාන්ස්පරන්ට් ෆයිල් එකට දාලා ඒ හොඳට මේ කේජ් එක ටූල් කරගන්නවා. මේ තියෙන හැඩේම එන්න. ටිකක් දිගට හැඩයක් ගත්තට කමක් නැහැ. මෙන්න මේ විදිහට කොහොම එන්න ටූල් කරගන්න ඕනේ. එජ් එක හොඳට තුනී වෙන්න ඕනේ. මේ විදිහට අපි පෙති 9ක් කපා ගන්න ඕනේ. මේ විදිහට පෙති 9ක් අපි කපා ගන්න ඕනේ. මේ විදිහට හදලා වේලගත්ත පෙටල්ස් ටික තමයි තියෙන්නේ. පෙටල්ස් 9ක් තියෙනවා. මේකේ උඩ පැත්තට අපි ලයිට් පින්ක් එකක් ඇප්ලයි කරනවා. මේ විදිහට යට පැත්තට ඩාර්ක් පින්ක් එකක් පර්පල් උඩ
ටිකක් ඇප්ලයි කරනවා. දැන් මේ කලින් හදාගත්ත මේ මැග්නෝලියා මලේ සෙන්ටර් එක ඒකට අපි මුලින්ම පෙති 4ක් තියලා බැඳ ගන්න ඕනේ පළවෙනි රවුමට. එතකොට හොඳට බලන්න මෙන්න මේ කොනටම ඇඟිල්ල තියලා මේ වගේ වෙන්න නමන්න ඕනේ. හොඳටම නැමෙන්න ඕනේ. මෙන්න මේ විදිහ වෙන්න නැමෙන්න. නැත්නම් මෙහෙම ටිකක් වක්‍ර වෙලා නැමුණොත් අපිට මේකට හරියට සෙට් කරගන්න බෑ. එහෙනම් මේ විදිහට හදා ගන්න ඕනේ. මුල් පෙති 4 මුලින්ම එහෙම හදාගෙන මුල් පෙති 4 මුලින්ම බැඳ ගන්න ඕනේ. මේ කොනටම තියලා මෙන්න මේ මුල හරියට තියලා හොඳට ටයිට් වෙන්න බැඳ ගන්න ඕනේ. බැඳගත්තට පස්සේ පෙති හැමෙහි දඟලන්න බෑ. තියලා ඉතින් අල්ලගෙන හොඳට මේක ටයිට් කරලා බැඳ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට හිටින බැඳ ගන්න ඕනේ. මේ විදිහට පෙති 4ම බැඳ ගන්න ඕනේ. මේ විදිහට පෙති 4ම බැඳ ගන්න ඕනේ. ඊට පස්සේ අනිත් පෙති 5ත් ඒ යටින් තියලා ඒ විදිහටම මෙහෙම තියලා බැඳ ගන්න ඕන. සම්පූර්ණ මැල බැඳගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ මැද පෙති ටික ටික මෙහෙම ඉස්සෙන්න උඩට තියන්න. අනිත් පෙති ටික සාමාන්‍යයෙන් මෙහෙම මේ ප්‍රමාණයට තියන්න. දැන් මේක නූලෙන් බැඳලා ඉවරයි. ඊට පස්සේ අපි මේ වගේ බ්‍රවුන් කලර් ගම් ටේප් එකක් අරගෙන ඒක හොඳට ඇදලා ඇක්ටිව් කරලා මේක පහළට ඔතා ගන්න ඕනේ. මේ විදිහට හොඳට ඇක්ටිව් කරලා එහෙම ඇදලා ඇක්ටිව් කරලා මේ කොනටම තියලා බැඳ ගන්න ඕනේ. එහෙම බැඳ ගන්න තද කරලා ඇද බැඳ ගන්න ඕනේ. මල බැඳගත්තට පස්සේ මෙන්න මෙහෙම තියෙන්නේ. මේ වගේ ලස්සනට ඔයාලට මේ මැග්නෝලියා මල හදාගන්න පුළුවන්. මේ ඇත්තටම මගේ ඕඩර් එකකට කරපු එක. දැන් මම ආයෙත් කියනවා මම මුලින් ඉඳන්ම එකිනෙක පැහැදිලි වීඩියෝස් වල කරා පේස්ට් එක හදන එකේ ඉඳලා. ඒ නිසා මම නැවත නැවතත් ඒ පේස්ට් එක හදන විදිහ කියන්නේ නැහැ. මගේ මුල් වීඩියෝස් බලලා පේස්ට් එක හදාගෙන මේ වීඩියෝස් වලට එකතු වෙන්න. ඉතින් ලබන සතියේත් මම තවත් මලක් හදාන්න අරගෙන එනවා. ආදරෙන් ඉල්ලනවා හැමෝගෙම මේ වීඩියෝස් වලින් ඔයාලට මොකක්ම හරි දැනුමක් ලැබුණා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. මගේ මොන හරි වැරදි හරි ඔයගොල්ලෝ දැනගන්න දෙයක් හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න.
ඉතින් ලබන සතිය ආය තව වීඩියෝ එකකින් හැම වෙනකන් මම අදට නවතිනවා. ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක බලපුවට.